කටාර් කියන්නේ ඩෙසර්ට් කන්ට්‍රි එකක් කියලා අපි දන්නවා. හැබැයි මේ වගේ ලස්සන ග්‍රීනරි ලොකේෂන් එකක් මෙහෙ තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? අයිබෝන් යාළුවනේ. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ කටාර් වල තියෙන এডুকেෂන් සිටි එකේ ඔක්සිජන් පාක් එකට. අපි ගිහිල්ලා බලමු. මෙතන තියෙන යුනික් දේවල් වලින් එකක් තමයි මෙතන මේ තියෙන සන්කෙන් රනින් ට්‍රැක් එක. කටාර් වගේ හොට් කන්ට්‍රි එකකට මේක ගොඩක් ලස්සන ඩිසයින් එකක්. ඒ වගේම මේක ග්‍රවුන්ඩ් ලෙවල් එකට වඩා ගොඩක් පහතින් ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට ඕන කෙනෙක්ට නිදහසේ ජොගින් කරන්න පුළුවන් පාට එක. මේක এডুকেෂනල් හබ් එකක්. මෙතන යුනිවර්සිටිස් ගොඩක් තියෙනවා. මේක කරන්නේ කටාර් නැෂනල් ෆවුන්ඩේෂන් එකෙන්. මෙතෙන්ට කට්ටිය ජොගින් කරන්න, සයික්ලින් කරන්න, ස්කේටින් කරන්න එනවා. මේ යුනිවර්සිටිස් වල ඉන්න ස්ටුඩන්ට්ස්ලා, එයාලගේ පේරන්ට්ස්ලා රිලැක්ස් එකේ කාලය ගත කරන්න මේ ස්ථානෙට තමයි එන්නේ. ඇත්තටම දෝහා කියන්නේ shopping malls, එතකොට buildings විතරක් නෙමෙයි. මේ වගේ calm places උත් අපිට බලා ගන්න පුළුවන්.
යොදලා තියෙනවා මේගොල්ලෝ. ඒ වගේම තමයි අපිට උඩට ගියාම සම්පූර්ණ අර පැත්තේ এডুকেෂන් සිටි එකේ හොඳ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අපි යමු උඩට. ඒ වගේම තමයි තව උඩට ගියාම අපිට සන්රයිස් එක ඒ වගේම සන්සෙට් එක ඔක්කොම බලන්න පුළුවන් විදිහට මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන මේ ඩිසයින් එක බලමු දිගටම. රයිට් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඔක්සිජන් පාක් එකේ තියෙන ලස්සනම තැනකට. මේක ඇවිල්ලා කටාරවල තියෙන බොටනිකල් ගාඩන් එකක් නිකන් අපේ අර හග්ගල පේරාදෙනිය වගේ. කුරුල්ලෝ එහෙම ගොඩක් ලස්සනට ඉන්නවා. මම දන්නේ කොහොමද මේ වගේ තැනක් හදාගත්තේ මේගොල්ලෝ කියලා මෙච්චර රස්නේ පරිසරයක. මේ කාලේ නම් ඇත්තටම ටිකක් සීතලයි. ඒ වුණාට ගොඩක් මෙහි රස්නේ. පුදුම විදියට මේක නඩත්තු කරලා තිනවා මට පේන්න හිතා ගන්න අමාරුයි.
රයිට්. අද අපි ඔයගොල්ලන්ට ගෙනාවේ කටාරවල එඩියුකේෂන් සිටි එකේ තියෙන ඔක්සිජන් පාර්ක් එක විතරයි. මෙතන ගොඩාක් ලොකු ඒරියා එකක්. මෙතන ගොඩාක් යුනිවර්සිටිස් තියෙනවා. ඒ වගේම ගොඩාක් ලස්සන තැන් තියෙනවා. ඒ වගේම තමයි මේ මෙතන මට පිටිපස්සෙන් පේන්නේ කටාර් නැෂනල් ලයිබ්‍රරි එක. අපි එතරම් දවසක ඔයගොල්ලන්ට ගෙනල්ලා පෙන්නනවා වීඩියෝ එකක්. ඒ වගේම තමයි මෙතන ගොඩක් වර්ල්ඩ් ක්ලාස් ලෙවල් එකේ යුනිවර්සිටිස් ගොඩක් තියෙනවා. ඒ වගේම ලෝකෙ හැමතැනින්ම ළමයි ඇවිල්ලා ඉගෙන ගන්නවා. ඒක තමයි මෙතනට එඩියුකේෂන් සිටි කියන්නේ ඇත්තටම. අපිට මෙතන ට්‍රෑම් ස්ටේෂන් එකක් තියෙනවා. ඒතර අපිට ඕන වෙලාවක ට්‍රෑම් මෙතන විනාඩි 15න් 15ට එනවා. අපි ඊළඟට ඔයාලට ට්‍රෑම් එක්ස්පීරියන්ස් එක දෙන්නත් එක්ක අපි තව ලොකේෂන් එකට ගිහිල්ලා අපේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. හරි යාළුවනේ, අද අපේ මේ වීඩියෝ එක අපි මෙතන ඉවර කරනවා. මේ වගේම කටාර් වල තවත් ලස්සන තැන් තියෙන වීඩියෝ වලින් ඉස්සරහට හමු වෙමේ බලාපොරොත්තු වෙමින් අද අපි ඔබෙන් සමු ගන්නවා. එහෙනම් ගිහිල්ලා එන්න.